ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අදත් අපි කතා කරන්නේ අස්වැසුම පළමුවන අදියරේ සම්බන්ධයෙන්. අස්වැසුම පළමුවන අදියරේ යාවත් කාලීන කිරීම කටයුතු මේ දිනවල සිදු කරනවා. මේ ඔබට තිරේ දිස්වන පත්‍රිකාව මගින් ඔබට මෙම යාවත් කාලීන කිරීමේදී තොරතුරු ලබා දීමට පුළුවන්. එසේත් නැත්නම් ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් Google ස්මාර්ට් ජංගම දුරකථනයේ Google Drive එක භාවිතා කරමින් ඔබට මෙම තොරතුරු යාවත් කාලීන කිරීම සිදු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ඔබගේ ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම සම්බන්ධයෙන් තෝරාපත් කරගෙන ඇති නිලධාරියා මගින් ඔබට මෙම තොරතුරු යාවත් කාලීන කිරීම සිදු කරන්න පුළුවන්. මම මේ යාවත් කාලීන කිරීම ජංගම දුරකථනයෙන් සිදු කරන්න ඔයාලට Google එකෙන් සිදු කරන්න ඕන link එක description box එකේ දාන්නම්. ඒ වගේම අද මම කතා කරන්න ආවේ ඔයාලා මෙම යාවත් කාලීන කිරීම සිදු කිරීමේදී යම්කිසි ගැටලුවක් මතුවෙලා ඔයාලට මෙම යාවත් කාලීන කිරීම නිවැරදිව සිදු වුණාද කියලා හිතේ තියෙන සැකයක් තියෙනවා නම් ඒ සැකය නැති කරන්න තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. අපි හිතමු ඔයාලා තමන්ගේ ජංගම දුරකථනයෙන් මෙම යාවත් කාලීන කිරීම සිදු කරන අවස්ථාවේදී වැරදිලා හෝ ඇත්ත තත්ත්වයක් මත ඔබගේ ලිපිනය වෙනස් කරා නම් එතනින් එහාට ඔබට තොරතුරු ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. මම දැක්කා ගොඩක් අය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට මේකේ වෙන්නේ අපි ග්‍රාම නිලධාරී වසම මාරු කරා නම් අපි පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය වෙනස් කරා නම් ඒ කියන්නේ අපි පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මාරු කරලා පළමුවන අදියරේ සමීක්ෂණ අවස්ථාවේදී ඉඳපු වසමේ නෙමෙයි දැන් ඉන්නේ වෙනත් ප්‍රදේශයක වෙනත් දිස්ත්‍රික්කයක වෙන්න පුළුවන් වෙනත් පළාතක වෙන්න පුළුවන්. අපි දැනට ඉන්නේ කලින් දත්ත එකතු කරන අවස්ථාවේදී ඉඳපු තැනක නෙමෙයි. එහෙනම් අපි එතනදී ග්‍රාමධාරී වසම පදිංචි ලිපිනය ඒ වෙනස් කරපු ගමන් අපේ තොරතුරු එතනින් එහාට අපිට පුරවන්න දෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ ඒ වගේ කෙනෙක් නැවත සමීක්ෂණයක් අනිවාර්යයෙන්ම විය යුතුයි. එය අදාළ ග්‍රාම නිලධාරී වසමට මාරුවීම අස්වැසුම පද්ධතියෙන් සිදු කර යුතුයි. ඒ නිසාම තමයි මෙවැනි වාර්ෂික දත්ත යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලියකට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට ඊටත් අමතරව සමහරක් අවස්ථාවලදී ඔයාලගේ දුරකථන අංකය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ වෙනකොට දුරකථන අංකය භාවිතා නොකරන්න පුළුවන්. එහෙම අවස්ථාවන් වලදී ඔබේ දත්ත යාවත් කාලීන කිරීමට ලබා දෙන OTP අංකය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එහෙනම් ඒක ඔබට ඔබේ අස්වැසුම ප්‍රදේශයේ අස්ධාරී වසමේ ඔබ වෙනුවෙන් තෝරාපත් කර ඇති නිලධාරියාට ඒ වෙනස් කරන්න බෑ. ඒ වගේම කමියුනිකේෂන් එකක ඒ වැඩේ කරන්නත් බෑ. ඔබට ඔබේ ජංගම දුරකථන අංකය වෙනස් කර ගැනීමටත් අවස්ථාව ලබා දීලා නැහැ. ඒ සිදු කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරියාට පමණයි. එය නිවැරදි කරගෙන පැමිණීමෙන් පසුව ඔබට ඔබේ ජංගම දුරකථනය භාවිතා කරමින් මේ සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබ තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ජංගම දුරකථන අංකයක් ලබා දී නොතිබී ඇතනම් ඔබට අනිවාර්යයෙන්ම ජංගම දුරකථන අංකයක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ජංගම දුරකථන අංකය එක අස්වැසුම ගිණුමකට පමණක්
භාවිතා කිරීමට පුළුවන් කියලා උපදෙස් දීලා නැහැ. සමහරක් වෙලාවල් වලට තමන්ගේ දරුවෙකුගේ ජංගම දුරකථන අංකයක් ලබා දීලා තොරතුරු යාවත්කාලීන කිරීම කරගෙන යන්න පුළුවන්. එතකොට අපි හිතමු තමන්ගේ දුවටත් අස්වැසුම තියෙනවා, තව ඥාති කෙනෙකුටත් අස්වැසුම තියෙනවා. දෙන්නම දීලා තියෙන එකම දුරකථන අංකය. එය කිසිසේත්ම අස්වැසුම නැතිවීමට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව සමහරක් අවස්ථාවලදී දැකලා තියෙනවා ලෑන්ඩ් ෆෝන් නම්බර්. ඒ කියන්නේ ජංගම දුරකථන නෙමෙයි ස්ථාවර දුරකථන අංක පළමුවන අදියරේදී ලබා දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී ස්ථාවර දුරකථන අංක වලට පණිවිඩ යැවීම, කෙටි පණිවිඩ යැවීම සිදු කිරීමට නොහැකි නිසා එම ස්ථාවර දුරකථන අංකත් මේට භාවිතා කරන්න බෑ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ජංගම දුරකථන අංකයක් ලබා දිය යුතුයි. හරි. ඒ වගේම සමහරක් වෙලාවන් වලට තොරතුරු ඇතුළත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ඔබේ ප්‍රදේශයේ කමියුනිකේෂන් එකකට ඔබ යනවා නම් ඔබගේ නිවසේ සිටින සියලුම පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්, උපන්දින, ඒ වගේම සමෘද්ධි තිබුණා නම් එම ගිණුම් අංකය, ශාඛාව, ඒ වගේම විදුලි බිලේ ගිණුම් අංකය, විදුලි ඒකක ගණන, ඒ වගේම ඔබ දැනට අස්වැසුම ලැබෙන බැංකු ගිණුම, ශාඛාව, එවැනි තොරතුරු රැගෙන යන්න මතක තබා ගන්න. එහෙම නැත්නම් එතෙන්ට ගිහිල්ලා ඒක පුරවනකොට භාගයක් ෆිල් කරගෙන යන අවස්ථාවේදී ඔබට තොරතුරු ලබා දීමට අපොහොසත් වුවහොත් ඔබත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාත් කමියුනිකේෂන් එකේ ඔබේ දත්ත ඇතුළත් කරන පුද්ගලයාත් අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා ඔබ ඔබේ යාවත්කාලීන කිරීම නිවැරදිව සිදු කර ගැනීම සඳහා ඔබ සතුව තිබෙන සියලුම දත්ත, ඔබ සතුව තියෙන සියලුම ලේඛන රැගෙන යාමට වග බලා ගන්න ඕන. ඒ වගේම ඇත්තටම කියන්න ඕන තව කරුණක් තියෙනවා. ඔබේ ජංගම දුරකථනයේ WBB එකෙන් එන මැසේජ් එක සමහරක් වෙලාවට පෙන්වන්නේ නැහැ. සමහරක් වෙලාවට මැසේජ් පෙරිලා. ඒ නිසා ඔබ නිවසේ සිට යන විට ඔබ දන්නා හඳුනන කෙනෙක්ට කියලා ඔබේ ජංගම දුරකථනයේ ස්මාර්ට් ජංගම දුරකථන නෙමෙයි සාමාන්‍යයෙන් භාවිතා කරන සාමාන්‍ය ජංගම දුරකථන වල ඉන්බොක්ස්, ඒ කියන්නේ ඔබට ලැබෙන පණිවිඩ මකාගෙන යන්න. මොකද ඒක වැඩි ඒ මැසේජ් ගොඩක් තිබුණොත් විනාඩි 2ක් ඇතුළත ඔබට ඒ පණිවිඩය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙම යාවත්කාලීන කිරීම සිදු කිරීමට යනවා නම් සියලුම ලේඛන, සියලුම දෑ නිවැරදිව තබාගෙන යන්න. ඊටත් අමතරව සමහරක් අවස්ථාවලදී ඉන්බොක්ස් එකට මැසේජ් එන්නේ නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී සාමාන්‍ය ජංගම දුරකථනවල ඉන්බොක්ස් මැසේජ්, ඒ මැසේජ් තීරුවේ තියෙනවා ස්ක්‍රීන් මැසේජ් කියලා. ඔයාලගේ මැසේජ් එක ඒ ස්ක්‍රීන් මැසේජ් ගොඩේ තියෙන්න පුළුවන්. ඔයාලා ඒ ගැන දැනුවත් වෙලා චුට්ටක් ඒක නිවැරදිව බලා ගන්න. එවැනි අවස්ථාවන් වලදී ඔබ ඉදිරියේ සිටින නිලධාරියාත් දෙදෙනාම අපහසුතාවයට පත් නොවන ලෙස ඔබේ ලේඛන ළඟ තබා ගනිමින් මෙම යාවත්කාලීන සිදු කිරීමට ඔබත් පූර්ණ දායකත්වය ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබුණා නම්, ඔයාලට මොනවා හරි අවබෝධයක් ලැබුණා නම් අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. අලුත් එන තොරතුරු වලින් අපි ඔයාලව දැනුවත් කරන්නම්. අසසුම සම්බන්ධ නවතම තොරතුරු දැන ගැනීම සඳහා ඔබත් අපේ Happy Life YouTube නාලිකාව subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න.